2026 A level ICT කරන ළමයෙක් නම් ඔයා මේ වෙද්දි ඔයා මොන මට්ටමේ හිටියත් ඔයාට මේ අන්තිම දවස් ටිකේ වැඩ ටික කරලා ගොඩ යන්න පුළුවන් වෙන විදිහේ ප්‍රෝග්‍රෑම් එකක් අපි ඔයගලන්ට හදලා දීලා තියෙනවා. මේක සම්පූර්ණ නොමිලේ තමයි ඔයගලන්ට දෙන්නේ. මේකට රෙජිස්ටර් වෙන විදිහ සහ ඊළඟට අපි දෙන රිවිෂන් එකත් නොමිලේ අරගන්නේ කොහොමද කියන එක මම මේ වීඩියෝ එකේ එක්ස්ප්ලেইন කරන්නම්. අවසාන වෙනකම් බලන්න ඕනේ. ඒතර මේ වීඩියෝ එක ඇත්තටම ඔයාට එව්වේ අපේ ක්ලාස් එකේ ඉන්න ඔයාගේ යාළුවෙක් නම් ඇත්තටම ඒ යාළුවා ඔයාගේ නියම යාළුවෙක්. මොකද අපේ ක්ලාස් එකට ආවා කියන්නේ එයා දන්නවා පොඩි කාලෙකින් කොච්චර වැඩ ප්‍රමාණයක් මේක ඇතුලේ කරගන්න පුළුවන්ද කියලා. ඉතින් එයා ජෙනුයින්ලි ඔයාට පාස් වෙන්න ඕන හින්දා තමයි මේ වීඩියෝ එක ඔයාට එවන්න ඇත්තේ. මුලින්ම එයාට thank you කියන්න මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින්. මුලින්ම කියන්නම් ඇයි අපි මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කියලා. ගිය අවුරුද්ද වල අපේ පන්තියේ රිසල්ට්ස් අරගත්තාම අයිලන්ඩ් රෑන්ක්, දිස්ත්‍රික් රෑන්ක් වලට අමතරව 1200කට වඩා ළමයි ප්‍රමාණයක් හැම අවුරුද්දෙම පාස් වෙලා තිබුණා. ඉතින් අපේ පන්තියේ රිසල්ට්ස් එහෙම තිබුණට ලංකාවේ රිසල්ට්ස් අරගත්තාම ලොකු ළමයි ප්‍රමාණයක් A level ICT ෆේල් වෙලා තිබුණා. ඉතින් මේ A level ICT කියලා කියන්නේ අපි ආදරය කරන සබ්ජෙක්ට් එක. මේක එහෙම ෆේල් වෙන්න ඕන විෂයක් නෙමෙයි. ඉතින් මේ අන්තිම මොහොතේ හරි අපි ඔයගලන්ට මේ උදව්වක් කරන්න යන්නේ කොහොම හරි මේක ගොඩ දාගන්න කිසිසේත්ම ෆේල් වෙන්න අවශ්‍ය නැහැ. අඩුම ගානේ මම මේ දෙන ෆ්‍රී වීඩියෝ සෙට් එක බලාගෙන යන්න ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ලකුණු 50කට වඩා අරගන්න පුළුවන් එක ස්ථිරයි. එතනින් එහා ලකුණු අරගන්න අවශ්‍ය දේවලුත් මම ඔයගලන්ට දෙන්නම්. පළවෙනි කොටස කම්ප්ලීට් කරයින් පස්සේ ඒක කරන විදිය මම වීඩියෝ එක අන්තිමේදී ඔයගලන්ට පෙන්නන්නම්. මේකට ඔයගලන්ට මුලින්ම කරන්න තියෙන්නේ අපේ වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන එක. වෙබ්සයිට් එකට රෙජිස්ටර් වුණාට ඔයාගේ identity card number එකක්වත් අපි අරගන්නේ නැහැ. ඔයාට කරන්න තියෙන්නේ වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙලා මේ පාඩම් ටික බලලා ඊට පස්සේ එක්සෑම් එකට ගිහිල්ලා එක්සෑම් එක ගොඩ දාගන්න. ඊට පස්සේ හොඳ රිසල්ට් එකක් ගන්න. ඒ රිසල්ට් එක ඔයාට මෙච්චර කල් උගන්වපු ඒ ගුරුවරුන්ට ලබා දෙන්න. මම කරන්නේ මේ අන්තිම මාසේ පොඩි උදව්වක් විතරයි. මම පෙන්නන්නම් කොහොමද වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන්නේ කියලා සහ මේ ප්‍රෝග්‍රෑම් එකේ යන්න ඕනේ කොහොමද කියන එක. මුලින්ම යන්න www.learnwell.lk කියන අපේ වෙබ්සයිට් එකට මම වීඩියෝ එක පල්ලෙහා ලින්ක් එකක් දාලා තියන්නම්. ඊට පස්සේ මෙතනට ගිහිල්ලා මෙන්න මේ register as a student කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඉවරලා ඔයාගේ සාමාන්‍ය ඩීටේල්ස් ටික දෙන්න. ඔයාගේ email address එකයි. ඊට පස්සේ ඔයාට කැමති password එකකුයි. ඊට පස්සේ මෙතනින් අනිවාර්යෙන් select කරන්න ඕනේ මෙන්න මේ උඩම තියෙන option එක. මේ පල්ලෙහාව select කරන්න එපා. උඩම option එක විතරයි. A level advanced level කියන එක විතරයි. ඊට පස්සේ ඔයාගේ නමයි phone number එකයි දීලා register කියන එක ක්ලික් කරන්න තියෙන්නේ. register කියන එක ක්ලික් කරායින් පස්සේ හෝ ආපහු මුලට આવොත් මෙන්න මේ වගේ screen එකක් එයි. එහෙම නැත්නම් register කියන එක ක්ලික් කරපුවම කෙලින්ම ආව home page එකට තමයි අරගෙන යන්නේ. මේ වගේ home page එකට එනවා. මේ home page එකට ආවයින් පස්සේ මෙන්න මේ වගේ screen එකකට එනවා. මෙතන තියෙනවා 2026 A level ICT free class කියන එක. 2026 ICT free class කියන එක. මෙතන enroll course කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන start learning කියලා එනවා. start learning කියන එක ක්ලික් කරන්න. මෙන්න මේ විදිහට ආවයින් පස්සේ start learning කියන එක ක්ලික් කරන්න. එතකොට මෙතන මෙන්න මේ විදිහට ඔයාලට අත්‍යවශ්‍යම පාඩම් ටික ඉතා කෙටි වීඩියෝස් වලින් මේක කම්ප්ලීට් වෙන විදිහට මේක හදලා තියෙන්නේ. එතකොට ඔයාලා logic gate පාඩම දන්නවනේ ඒක skip කරලා යන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ මම recommend කරන්නේ මේ වීඩියෝස් හැම එකක්ම චුට්ටක් හරි බලලා දන්න තැන් වලදී skip කර කර ඉක්මනටම බලලා ඉවර කරන්න. ඔයා නොදන්න ගොඩක් දේවල් මේ වීඩියෝස් ඇතුලේ තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට information system ඊට පස්සේ database මේ හැම පාඩමක්ම මෙතන තියෙනවා. එතකොට මෙතනදී සමහර ඒවා අපි part 2 එකෙන් පටන් අර ගන්නවා. ඒ වගේ තියෙනවා. ඒ කියන්නේ ඔයගලන්ට ලේසියෙම ඉක්මනටම ඉවර කරගන්න ඕන හින්දා අත්‍යවශ්‍ය වීඩියෝස් ටික විතරයි මෙතන දාලා තියෙන්නේ. එතකොට ඒ ටික දැන් උදාහරණයක් විදිහට මෙතන lesson part 2 එකෙන් තමයි පටන් ගන්න. part 1 එක අත්‍යවශ්‍ය නැහැ. part 2 එකෙන් පටන් ගත්තාම ඔයාලට මේ ටික cover කරගන්න පුළුවන්. පැහැදිලිද? ඒ විදිහට තමයි මෙතන දාලා තියෙන්නේ. එතකොට ඔයාලට මෙන්න මේ පාඩම් ටික වා හරියට cover කරගත්තොත් අනිවාර්යයෙන්ම ලකුණු 50ට වඩා ගන්න පුළුවන්. ඒක 100% sure. ඊට අමතරව ඔයා හරියටම මේ පාඩම් ටික complete කරොත් අපිට ඔයා complete කරාද කියන එක අපිට check කරන්න පුළුවන් අපේ system එකෙන්. එහෙම ඔයා හරියටම complete කරලා අපිට message එකක් දැම්මොත් අපි ඔයාට අපේ revision program එකත් නොමිලේම active කරලා දෙනවා. අපේ revision program එකත් නොමිලේම active කරලා දෙනවා. හැබැයි ඔයා මේ එක වීඩියෝ එකක්වත් skip කරලා තියෙන්න බෑ. විශේෂයෙන් මෙන්න දැන් අපි උදාහරණයක් විදිහට මේ වීඩියෝ එක අරගත්තොත් මේක බලලා ඉවරනම ඔයා mark as complete කියන එක click කරන්න ඕනේ. mark as complete කියන එක මේ වීඩියෝ එක බලන්න නැතුව නිකන් click කරන්න පුළුවන්. හැබැයි එතකොට system එකෙන් අපිට message එකක් එනවා බලන්න නැතුව තමයි මේක skip කරේ කියලා. ඒ විදිහට නැතුව මේ ඔක්කොම වීඩියෝස් ටික complete කරලා අපිට message එකක් දැම්මොත් අපි revision program එකත් ඔයාලට free ම active කරලා දෙනවා. ඉතින් ඒ ටික ඔක්කොම බැලුවා කියන්නේ ඔයාලට ඒකකට B එකකට උනත් යන්න අවශ්‍ය ප්‍රමාණයේ theory ටිකක් මේකේ cover වෙනවා. මම නැවත ඔයගලන්ට කියන්නේ මේක කිරීමේ අපේ අරමුණ අපි මේ ආදරය කරන ICT subject එක මීට වඩා වැඩි ළමයි ප්‍රමාණයක් පාස් වෙන්න ඕනේ. අනිවාර්යෙන් ඒ දේ වෙන්න ඕනේ. ඉතින් ඒකට මට කරන්න පුළුවන් උදව්ව තමයි මම මේ ඔයගලන්ට කරන්නේ. ඉතින් හොඳ result එකක් මේක බලලා හොඳ result එකක් දාන්න. ඊට පස්සේ අවුරුදු දෙකක් තිස්සේ ඔයගලන්ට උගන්වපු ඒ ගුරුවරයාට ඒ result එක ලබා දෙන්න. මම කරන්නේ මේ අන්තිම මාසේ පොඩි ඔයාලට උදව්වක් විතරයි. ඒ result එකේ ගුරුවරුන්ට අයිති. ඉතින් මේ උදව්වත් අරගෙන ඒ ගුරුවරු මෙච්චර කල් උගන්වපු දේවලුත් බලලා හොඳට exam එක කරලා මේක ගොඩ දාගන්න. කිසිසේත්ම මේක ලකුණු 50න් පල්ලෙහා ගන්න ඕනේ subject එකක් නෙමෙයි. හැමෝම ලකුණු 50න් ඉහළ අරගන්න ඕනේ. ඒත් එක්කම තව පොඩි දෙයක් මම ඔයගලන්ට කියනවා. පුළුවන් තරම් මේක ඔයාගේ යාළුවන්ට fail වෙන්න ඉන්න හරි මේ වෙද්දි හරියට වැඩ කරලා නැති යාළුවන්ට share කරන්න. ඒගොල්ලන්ටත් අඩුම ලකුණු 50ක්වත් අරගන්න මාරම උදව්වක් වෙයි මේ වීඩියෝ සෙට් එක. ඔයාට කවුරු හරි යාළුවෙක් එවුවා වගේම ඔයත් ඔයාගේ යාළුවෙක්ට මේක යවලා ඒගොල්ලන්ට පොඩි උදව්වක් කරන්න.